මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා බලමු රීටේල් මෝඩ් එක භාවිතා කරලා කොහොමද අපි බිල් එකක් සිස්ටම් එකට දාන්නේ කියන කාරණාව සම්බන්ධව. අපි එකට රීටේල් මෝඩ් එකට යමු. රීටේල් මෝඩ් එකට ආවන් පස්සේ මේ වගේ ස්ට්‍රක්චර් අපිට බලා ගන්න පුළුවන්. මේ රීටේල් මෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් ලොකු ටෙක්නොලොජි ගැන අවබෝධයක් නැති කෙනෙකුට වුණා දෝම ලේසියෙන් බිලක් දාගන්න පුළුවන් හැකියාව මේ රීටේල් මෝඩ් එක සතුව තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේකේ තියෙන ලස්සන UI සැකස්ම, මේකේ තියෙන ඔප්ෂන්ස් ටික බොහොම ලේසියෙන් පහසුවෙන් ටිකක් එන්ටර් කරගැනීමේ හැකියාව දක්වා අපිව මේකෙදි ගෙනියනවා. හරි. ඔයාලට ආව ගමන් මේ වගේ easy post එකේ login කරගන්න පුළුවන්. එක මෙතන easy post කියන එක උඩ ක්ලික් කරාම අපිට නැවත වතාවක් home option එකට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මෙතන product drop down එක තියෙනවා. ඊළඟට මෙතන අපි payment type එක, ඒ කියන්නේ cash ද card payment ද නැත්නම් credit ද කියන එක අපිට select කරගන්න option එක තියෙනවා. customer කවුද කියන එක අපිට මෙතන select කරගන්න options තියෙනවා. ඒ වගේම final එකේදී customer දීපු amount එක අපිට මෙතන enter කරගන්න පුළුවන්. ඒ වගේම complete සහ cancel කියන option මේකේදී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේකේදී bill එකක් දාලා අපිට අවශ්‍ය වැඩ පිළිවෙලට කොහොමද මේකේ රීටේල් මෝඩ් එක ගෙනියන්නේ කියලා. මේකෙදී ප්‍රධානම කී එකක් තමයි මේ මෝඩ් එකේදී භාවිතා කරන control key. මේ control key එකේ තියෙන විශේෂත්වය තමයි අපිට අලුතෙන් product එකක් select කරගන්නවා වගේම අපි select කරගත් items වල adjustment. ඒ කියන්නේ වෙනස්කම් කරන්න අපිට යන්න පුළුවන් option එක තමයි control key එක. අපි item එකක් sample select කරගමු. අපි item එකක් select කරගත්ත ගමන් ඊළඟ item එක scan කරන්න නැත්නම් අපිට අවශ්‍ය item එක select කරගන්න product item එක automatically වැටෙනවා. ඒකදී අපිට ඊළඟ item එකට යන්න පුළුවන්. වගේ අපිට අවශ්‍ය items වලට මෙතනින් යන්න පුළුවන්කම තියෙනවා. right. එහෙනම් දැන් අපි items තුනක් add කරගත්තා. හරි. එතකොට අපි මේ select කරගත් items වලට මාරු වෙන්නේ keyboard එකේ තියෙන control key එකෙන් තමයි ඒක අපි switch වෙන්නේ. control key එකේ වගමන් ඉස්සෙල්ලාම උඩම තියෙන item එකේ quantity ගන්න වැටෙනවා. එතනින් අපිට අවශ්‍ය quantity ගන්න change කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය නම් discount percentage එකක්, discount amount එකක් මේ ඕනම දෙයක් item එකට දාලා අපිට enter කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලා දකින්න නැති item එකක් add කරන් පස්සේ මේ discount percentage එක amount එක automatically වැටෙනවා. ඒ වැටෙන්නේ අපි item එකක් add කරනකොට single discount amount කියලා එකක් තියෙනවා. අන්නේ amount එක තමයි මෙතනින් automaticallyම අරගන්නේ. ඔයාලා ඒක item එකකට දාලා add කරොත් ඒක automaticallyම ගන්නවා. අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතනින් අපිට අවශ්‍ය quantity ගන්න change කරගන්න ඒ වගේ options වලට තියෙන arrow keys භාවිත කරලා මේ ඕන දෙයක් අපිට බොහොම ලේසියෙන් පස්සේ කරගන්න හැකියාව මෙතනදී තියෙනවා. හරි. ඒතර fade කියන key එක අපි use කරා මේකේදී customer දීම amount එක ගන්න. ඒතර fade ගහලා මෙතන 5000ක් සිදුවයි. උදාහරණයක් විදිහට අපි 6000ක් pay කරා කියලා දාමු. ඒතකොට balance එක විදිහට customer ට රුපියල් 180ක් දෙන්න ඕනේ කියලා මෙතෙන්දී පෙන්නනවා. ඒතර bill එක අපිට final කරගන්න නැත්නම් complete කරන්න අපි F2 key එක මේකදී භාවිතා කරනවා. F2 කියන එක use කරාම මේ වගේ bill එක එනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලගේ shop එකේ තියෙන විස්තර අනුව මේකේ තියෙන content එක වෙනස් වෙයි. item එකේ නම, price එක මේ වගේ structure එකක් වැටෙනවා. අපිට හැබැයි කිමුකෝ මේ bill-ට අකමැති නම් ඔයාලට bill design change කරන්න option තියෙනවා. අපි වීඩියෝ එකේදී ගැන කතා කරමු. මේක preview එක මේ වගේ වැටෙනවා. ඒ වගේම ඔයාලට මේක print කරගන්න අවශ්‍ය නම් simply enter එකක් ගහලා item එක මේ bill එක අපිට print කරගන්න හැකියාව තියෙනවා. හරි. බලමු කොහොමද අපි මේකේ design එක වෙනස් කරගන්නේ කියලා. ඒකට අපි යන්න අවශ්‍ය කරනවා home එකට ආවම මේකේ තියෙන other කියන option එකට. මේවා සම්බන්ධව අපි යනවා settings. settings වලට ආවම ඔයාලට මෙන්න මේ වගේ UI එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මෙන්න මෙතන තියෙන select bill design කියන option එක හරහා තමයි අපි system එකේ තියෙන bill එකක් අපි වෙනස්කම් කරගන්නේ. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය bill design එකක් මෙතන select කරලා අපේ design එක දාලා මෙතන save කියන බටන් එක දුන්නා නම් අපිට design එක save කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපිට මොන හරි තව අමතර settings සම්බන්ධ අපිට යන්න පුළුවන් option එකක් තමයි system settings වලට. system setting වලට ගියාම අපිට shop එකේ නම වෙනස් කරගන්න, numbers වෙනස් කරගන්න වගේ options තියෙනවා. එතකොට bill එකේ අපිට මොන හරි අමතර දෙයක් add කරගන්න අවශ්‍යයි නම් අපිට මෙන්න මේ shop description කියන එකට අපිට ඒ අවශ්‍ය item එක enter කරගන්න පුළුවන්කම තියෙනවා.
එතකොට ඒක මෙතන ඔප්ෂන් එක තියෙන ඩිස්ක්‍රිප්ෂන් පොසිෂන්. ඒ කියන්නේ අපිට පෙන්වන්න ඕන බිල් එකේ උඩින්ද යටින්ද කියන එක, ඊළඟට ඒකට අවශ්‍ය ෆොන්ට් සයිසස් මොනවද කියන එක, ඔය වගේ ඔප්ෂන්ස් තියෙනවා. මේක බිල් ප්‍රිවිව් එකක් එන්නේ නැතුව අපිට ඉක්මනටම බිල් එකක් දාගන්න අවශ්‍යයි නම් අපිට මෙන්න මෙතන තියෙන ෆාස්ට් බිල් කියන ඔප්ෂන් එක එස් කරගත්තා නම් අපිට බිල් ප්‍රිවිව් එකක් දාගන්න නැතුව කෙලින්ම print එකට අවශ්‍ය ඔප්ෂන් එක තියෙනවා. ඒතකොට අපිට මේකට අදාළ ලෝගෝ එකක් අවශ්‍ය නැත්නම් සිස්ටම් එකට අපි ඉන්ෆෝම් කරන්න පුළුවන් මෙන්න මේ need logo කියන එක no කියන ඔප්ෂන් එකට දාලා මෙතන සේව් කරා නම් ඒ දාපු item අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දාපු බිල් එහෙම බලනවා නම් සුපුරුදු පරිදි අපිට යන්න වෙනවා අද එකේ තියෙන ඔප්ෂන්ස් වල තියෙන sales bill කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ sales bill කියන ඔප්ෂන්ස් එකට ගියා නම් අපිට අපි දාපු බිල් ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. තව දෙයක් මේ settings වල වාට අපි කියමුකෝ ඔයාගේ bill නම් එක ටිකක් ලොකු නම් එකක් නම් එන්නේ. වාට පුළුවන් වාට අවශ්‍ය bill number එකකින් start කරන්න. මෙන්න මෙතන your bill number කියන තැනට එයා දාලා නම් එක දැම්මනම් bill number එක දැම්මනම් වාට එතන ඉඳන් අලුත් bill number එකකට යන්න හැකියාව මෙතන තියෙනවා. එතන bill ටික බලා ගන්න පුළුවන් sales bill වල අපි sales bill ආවට පස්සේ ඔය වගේ අපිට අපි දාපු bill එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අද දවසේ දාපු ටික තියෙනවා. ඊයේ දවසේ මේ සතියේ ගිය සතියේ ඒ වගේ කීප ඔප්ෂන්ස් වල බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කස්ටමර් කෙනෙක්ට ණයට දීපු එකක් අපි වෙනස් කරන්න ඔප්ෂන්ස් වලට යනවා නම් මෙන්න මෙතන තියෙන ක්‍රෙඩිට් පේමන්ට් වලට ගිහිල්ලා